2018 ඔක්තෝබර් 12 අපේ දුව අපිට හම්බුණා. මේ 2019 ඔක්තෝබර් 12 යාගේ ෆස්ට් බර්ත්ඩේ එකේ බෑක්ඩ්‍රොප් එකයි කේක් එකයි මම කරපු විදිහ. ඒකට මම යොදාගත්තේ පොප්ලින් මටීරියල් එකයි ෆෙල්ට් මටීරියල්ස් උයි. සෙකන්ඩ් බර්ත්ඩේ එක මොආනා තීම් එකට තමයි කරේ. ඒකේ බෑක්ඩ්‍රොප් එක මම බෝඩ් එකක් sea waves උත් එක්ක tropical leaves flowers mix කරලා තමයි කරේ. ඇත්තටම දුකට හේතුව තමයි මේකේ බෑක්ඩ්‍රොප් එක විතරක් ගත්ත ෆොටෝ එකක් තිබුණේ නැති එක. දුවගේ තර්ඩ් බර්ත්ඩේ එකට යා කතා කරන්න පුළුවන් නිසා ඉල්ලුවේ under the sea theme එකක්. ඔය ගෙදර රෙපෙයා එකකදී ගලවපු දොරක්. ඒකට ආර්ට් පේපර්ස් අලවලා ඩ්‍රොයින් එකක් කරලා මම සමහර තැන්වලදී ෆෙල්ට් උත් යූස් කරලා තියෙනවා. ෆෝර්ත් බර්ත්ඩේ එක උදේ මම කිරිබත් එහෙම හදලා එයාට අපි දෙන්නම එකතු වෙලා කරපු සර්ප්‍රයිස් එක තමයි මේ. ඇත්තටම එයා ගොඩාක් සතුටු වුණ දවසක් මේ දවස. මොකද එයා ආසාවෙන් හිටියා ෆුට් බයිසිකල් එකකට. ඉතින් මේ යාට ඒක අපි ගෙනාපු වෙලාව. කලින් දවසේ රෑ ගෙනල්ලා තියලා අපි හංගලා උදේම තමයි අපි යාට ඒක පෙන්නුවේ. ඇත්තටම දෙමව්පියෝ විදිහට අපිට දරුවන්ව සතුටු කරන්න මුදල් අත්‍යවශ්‍යමද? මම විශ්වාස කරනවා මුදල් නෙවෙයි අපිට අත්‍යවශ්‍ය. දරුවන්ව සතුටු කරන්න මොනවා හරි විශේෂ දෙයක් ඒගොල්ලන්ගේ උපන්දිනවලට කරන්න අපිට තියෙන්න ඕන නිර්මාණාත්මක හැකියාවක්. ඇත්තටම කේක් එකක් වුණත් හදන්න නොහැකි තරම් ආර්ථික අපහසුතාවයකින් පත්වෙන කෙනෙක්ට මම හිතනවා නිර්මාණාත්මක වුණොත් කිරිබත් වගේ දෙයක් හරි හදලා කේක් ටොපර් එක විදිහට ෆ්ලවර්ස් හරි එහෙම නැත්නම් එයාගේම පුංචි ටෝයි එකක් පාවිච්චි කරලා කැන්ඩල් එකක් ඒ කිරිබත් එක උඩින් තියලා ඒක පත්තු කරන එකත් එයාට අමතක නොවන මතකයක් කරන්න පුළුවන්. දෙමව්පියෝ විදිහට මම හිතනවා අපි ඒගොල්ලන්ට දෙන ආදරේ තමයි ගොඩක්ම වටින්නේ. මේ තියෙන යාගේ ෆෝර්ත් බර්ත්ඩේ එකේ මම කරපු බෑක්ඩ්‍රොප් එක. ඒකට සැටින් මටීරියල්ස් උයි එතකොට නෙට්ස් උයි තමයි බලූන්ස් උත් එක්ක මම යූස් කරේ බෑක්ඩ්‍රොප් එක විදිහට. ෆිෆ්ත් බර්ත්ඩේ එකේ ඉන්විටේෂන් එක තමයි මේ මෝර්නින් සෙලිබ්‍රේෂන් එකක් විදිහට මම පුංචිට ලෑස්ති කරපු කිරිබත් කේක් එක ගෙනල්ලා යාව සර්ප්‍රයිස් කරපු වෙලාව. ඉතින් ඒකට කැන්ඩල් එකක් ගහලා එහෙම තමයි මම ඒක ලෑස්ති කරගත්තේ. ඒකෙන් ගොඩාක් එයා සතුටු වෙනවා. මොකද ප්‍රොපර්ලි බර්ත්ඩේ එක වෙනුවෙන් හදපු කේක් එක ඊවනිං සෙලිබ්‍රේෂන් එකේදී කට් කරන්න තිබුණත් මං හිතනවා මගේ ආදරය එකතු කරලා මං ඒ හදන කිරිබත් කේක් එකෙනුත් එයා හුඟක් සතුටු වෙනවා කියලා. ගිය අවුරුද්දේ අපේ දුවට අපි ෆුඩ් බයිසිකල් එකක් ගිෆ්ට් කරාට මේ අවුරුද්දේ අපි යාගේ සර්ප්‍රයිස් ගිෆ්ට් එක විදිහට ගිෆ්ට් කරපු දේ තරම් මිල අධික දෙයක් නෙමෙයි. එයා ඒ කාලේ හුඟක් ආසාවෙන් කාපු බිස්කට් බොක්සස් දෙකක් තමයි ලස්සනට රැපින් පේපර්ස් වලින් රැප් කරලා අපි යාට ඒ අවුරුද්දේ ගිෆ්ට් කරේ. ඇත්තටම දෙමව්පියෝ විදිහට දරුවන්ව සතුටු කරන්න අපිට තියෙන්න ඕනේ සල්ලිම විතරක් නෙවෙයි. හොඳ නිර්මාණාත්මක හැකියාවක් එක්ක අපේ දරුවන්ව තේරුම් ගැනීමක් තිබ්බොත් අපිට ඒගොල්ලන්ව පුදුම කරවන්න අපිට ඒගොල්ලන්ව සතුටු කරන්න ඇත්තටම පුළුවන් වෙනවා. ලොකු මුදල් වියදම් නොකරත් ඒ සතුට ඒ පුදුම කිරීම අපිට අපේ දරුවන්ට දෙන්න පුළුවන්.
මේ gift එක unbox කරලා ඒකේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දැකලා අපේ දුව සතුටු වෙලා එයාගේ ඇස් දෙකේ ඒ සතුට තියෙනවා අපි දෙන්නටම දකින්න පුළුවන් වුණා. මේ තියෙන්නේ මං හදපු කිරිබත් කේක් එක, කාඩ් එක, අපි දුන්න gifts. evening celebration එකට මේ backdrop එක castle theme එකෙන් තමයි කරේ. ඒක fridge box එකක් cut කරලා තමයි paint කරලා roses leaves අලවලා තමයි මම ඒක ඒ විදිහට හදාගත්තේ. මේ ඉන්න තාත්තා අම්මයි ආච්චි අපේ දුවගේ. ඉතින් ආපු පුංචි බබාලට gifts දෙන්නත් අපි අමතක කරේ නැහැ. එයාගේ 6th birthday එක අපි ගත්තේ Mount Lavinia වල තියෙන Fun Factory එකේ. ඉතින් ඒකට මම backdrop එක විදිහට barn house theme එකක් තමයි ගියේ. ඒකේ props මම rent කරේ party vibes කියලා page එකකින්. ඇත්තට මේගොල්ලෝ ගාව ගොඩාක් themes වලට අපිට ඕන props customize කරලා ගන්න පුළුවන්. ඉතින් අපි එතන ඒ විදිහට ඩෙකොරේට් කරා. මගේ මල්ලි, මගේ සිස්ටර් ඉන් ලෝ, මගේ හස්බන්ඩ් තමයි එකට මට හෙල්ප් කරේ. ඉතින් මේ බර්ත්ඩේ එක දවසේ උදේ අපි ආව සර්ප්‍රයිස් කරපු විදිහ එයා ගොඩාක් ආසාවෙන් හිටියා ෆ්ලවර් බන්ච් එකකට, ෆ්ලවර් බොකේ එකකට. ඉතින් ඒකයි මම එයා වෙනුවෙන් හදපු ස්ට්‍රෝබෙරි චොක්ලට් කේක් එකයි තියලා උදේම අපි එයාගේ gift එකක් දුන්නා. එයා ඉල්ලුවේ luggage එකක්. ඉතින් unicorn theme එකෙන් අපි ඒකත් එයාට දුන්නා. ඒ වගේම මම color pencils, water colors, ඒ වගේ art crafts කරන්න පුළුවන් ලස්සන set එකක් එයාට gift කරා. ඉතින් ඒ විදිහට තමයි අපි එදා උදේ එයාව සතුටු කරේ. ඉතින් අපි විශ්වාස කරනවා අපේ දරුවන්ව අපිට දෙන්නේ අපේ දෙවියන් වහන්සේ කියලා. ඉතින් ඒ දවසේ උදේ අපි උන්වහන්සේට ස්තුති කරන්නත් අමතක කරන්නේ නැහැ. හැමදාම වගේ අපිට මේ වගේ ලස්සන දුවෙක්, හොඳ දරුවෙක් ලබා දුන්නට දෙවියන් වහන්සේට ස්තුති කරනවා. චොක්ලට් කේක් එකක් ස්ට්‍රෝබෙරි තියෙන. ඉතින් ඒක මම මගේ මතින් හැදුවා. ඇත්තටම එහෙම දෙයක් මට කරන්න ලැබෙන එක මට ලොකු සන්තෝෂයක් අම්මා කෙනෙක් විදිහට. මේ තියෙන්නේ මං rent out කරපු items වලින් barn house theme එකට කරපු backdrop එක. ඇත්තට මෙතන ස්ටාෆ් එක ගැන කියන්න ඕනේ. Fun Factory Mount Lavinia වල ඉන්න ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි, හරිම හෙල්ප්ෆුල්. ඒගොල්ලෝ ඇත්තටම ලොකු සපෝට් එකක් දුන්නා. Thanks for watching.